සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් සමරය ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. අදත් AI එකකින් ප්‍රශ්නේ අහන්න බලාගෙන. ඉතින් ඔන්න අපි යමු අද ප්‍රශ්නෙට. ලෝක විනාශය සිද්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේක තමයි මම අද AI එකකින් අහපු ප්‍රශ්නේ. ඉතින් අපි බලමු. මෙන්න මේ වගේ රිසල්ට් එකක් අපිට හම් වෙලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ පිළිබඳව එකිනෙක විස්තර බලමු. රැඳෙන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකේ අවසානයේ දක්වාම. අංක 1. විශාල ග්‍රාහකයක් පෘථිවියේ ගැටීම. කිලෝමීටර් 10ක් වගේ විශාල ග්‍රාහකයක් ගැටුණොත් ගෝලීය දේශගුණය වෙනස් වෙලා ජීවීන් බොහෝ දෙනෙක් විනාශ වෙන්න පුළුවන්. ප්‍රාග් ඓතිහාසික යුගයේදී ඩයිනසෝරයන් විනාශයට පත් වුණේ මෙන්න මේ වගේ ග්‍රාහකයක් පෘථිවිය හා ගැටිලා. ඉතින් මේ වගේ දෙයක් වුණොත් ලෝක විනාශ වෙන්න පුළුවන්. අංක 2. අතිවිශාල ගිනි කඳු පිපිරීම. අලු හා වායුන් වායු ගොලයට විශාල ප්‍රමාණයෙන් ගියොත් හිරු එළිය අඩු වෙලා වගාවන් සහ ගහකොළ සහ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවතින්න පුළුවන්. ඉතින් මේ වගේ විශාල ගිනි කඳු පිපිරීමකින් ලෝක විනාශය වෙන්න පුළුවන් කියලා AI එක අපිට කියනවා. අංක 3. න්‍යෂ්ටික යුද්ධයක්. රටවල් අතර විශාල න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුණොත් මිනිසුන්ටත් පරිසරයටත් දරුණු හානි සිද්ධ වෙන්න පුළුවන්. ලෝක යුද්ධ සමයේදී හිරෝෂිමා සහ නාගසාකි වලට පරමාණු බෝම්බ හෙලීම නිසා අදටත් මිනිසුන් පීඩාවට පත් වෙනවා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් හින්දා ලෝක විනාශය සිද්ධ වෙන්න පුළුවන්. අංක 4. දේශගුණ විපර්යාස. මේකෙන් එකපාරටම පෘථිවිය විනාශ වෙන්නේ නැහැ. ඒත් උෂ්ණත්වයේ ඉහළ යාම, මුහුදු මට්ටම වැඩිවීම, නියඟ, ගම් වතුර සහ භූකම්පන නිසා ලෝක විනාශය සිද්ධ වෙන්න පුළුවන් කියලා මෙන්න මේ AI එක අපිට කියනවා. අංක 5. සූර්යයාගේ අවසාන අදියර. තවත් වසර බිලියන 5ක් ගිය පසු සූර්යයා රතු යෝධ තාරකාවක් වෙනවා. එතකොට පෘථිවියේ ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඇත්තටම මොකක්ද වෙයිද? දැනට විද්‍යාත්මක සාක්ෂි අනුව ලෝකේ විනාශ වෙන දිනයක් හෝ කාලයක් නිශ්චිතව කීමට හැකියාවක් නැහැ. බොහොමයක් සමාජ මාධ්‍ය පළවන අදහස් විද්‍යාත්මක පදනම් රහිත බව තමයි AI එක අපිට කියන්නේ. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න රැඳෙන්න අපිත් සමගම. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.